අශේන් සේනාරත්න මානසිකට දෙන්න ඕනේ ඒකෙම এডুকেෂන් කියන දේ ප්‍රොඩියුස් කරේ රකුස. මම මෙතනින් තව දෙකක් කියනවා. ඒ දෙකත් ප්‍රොඩියුස් කරේ රකුසම තමයි. ඔයා ගෙනාවු ස්ට්‍රීට් රැපර් නික්සන් කේ තමයි ප්‍රෙසිඩන්ට් වෙනවා නම් මේ වෙලාවේ ලංකාවේ සුදුසුම පුද්ගලයා. ඉස්සෙල් හදාගෙන යාගේ මම වෙන මුකුත් කියන්නේ නැහැ. Hi guys, මම පොජ්ජා සිංහල රැපර් කෙනෙක්. I'm here with 5Q&A. මට අනුව ජීවිතය කියන්නේ මචං ඊළඟ මොහොත මොනවා වේද කියලා අපි දන්නේ නැතුව මේ මොහොත සැක්‍රිෆයිස් කරන ඉන්සිඩන්ට් එකක් විදිහට තමයි මට කියන්නේ. සැක්‍රිෆයිසස් ගොඩක එකතුවක් තමයි මට ලයිෆ් එක මම දාගෙන විදිහට ලයිෆ් එක කියලා කියන්නේ. අපි දන්න ඊළඟ මොහොතේ මොනවා වේද කියලා. ඉතින් ඒ දේවල් වෙනුවෙන් මේ මොහොත දේවල් සැක්‍රිෆයිස් කරන එක තමයි ලයිෆ් එක. ඇත්තටම මම රැපර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි. මම සිංගින් වලට ගොඩක් ආසයි. ස්කූල් යන කාලේ ඉඳලා ඔය ආර්ට් ඩේස් වල ඒ හැමතැනකම මම ගොඩක් වෙලාවට සිං කරලා තියෙනවා. ඉතින් එක තැනකදී වෙච්ච ඉන්සිඩන්ට් එකක් මගේ ළඟම කිහිප දෙනෙක්ගෙන් මට වෙච්ච හිත රිදීමක් නිසා මම හිතාගත්තා මම කවදා හරි රැපර් කෙනෙක් වෙනවා, ස්ටේජ් එකක පර්ෆෝම් කරනවා. මම ඒ ඇරියස් එකකින් තමයි මම ඇත්තටම හිටියේ. නමුත් ඒක මම හිතුවට ඉක්මනට මට ආව ළඟට මොකද විග්ඝර්ෂ හම්බුණා. විග්ඝර්ෂ එක වෙලාවක අපි සිං කරන වෙලාවක මම රැප් එකක් කරා. ඉතින් බිගීට ඒක සෙට් වුණා. බිගී ඇහුවා රැප් කරන්න පුළුවන් නේද? මේ ආස නැද්ද රැප් කරන්න පටන් ගන්න කියලා. ඊට පස්සේ මම ඒකට ඕකේ වෙලා මම try කරා ලියන්න. ගොඩක් try කරා. එහෙම තමයි ඇත්තටම පටන් ගත්තේ වැඩි. පඩ පොජ්ජා කියන නම දැම්මෙත් බිගී. big shout out to විග්ඝර්ෂ. මේක තමයි ආසම ප්‍රශ්නේ. මම ආසම ප්‍රශ්නේ මේක ලයින්අප් එක අපි හදමු. මරු මේක. මේ ලයින්අප් එක ප්‍රෙසිඩන්ට් විදියට ගමු නික්සන් කේව. නික්සන් කේ තමයි ප්‍රෙසිඩන්ට් වෙනවා නම් මේ වෙලාවේ ලංකාවේ සුදුසුම පුද්ගලයා. මොකද ලංකාවේ ආර්ථිකය මේ තියෙන මට්ටමේ ඉඳලා ලොකු මට්ටමකට ගන්න පුළුවන්. නික්සන් කේ ප්‍රෙසිඩන්ට් වුණොත් දන්න අය දන්නවා. නික්සන් කේ තමයි සුදුසුම කෙනා. අපි වයිස් ප්‍රෙසිඩන්ට් එතකොට ඉතින් JD දාන්න ඕන. මොකද ඒ දෙන්නා එකතු වෙලා කරන සින්දුත් ඔය විදිහට යනවා නම් රට බාර දුන්නොත් දෙන්න රටත් උඩම තැනකට ගියනවා. දෙන්නම සුපිරිම ටැලන්ටඩ් රැප් ආටිස්ට්ලා දෙන්නේ නියමයි. ඒ දෙන්නා තමයි මෙතෙන්ට සුදුසුම. ෆයිනෑන්ස් එකට දාමු ඩොක්ටර් BS කිං. මොකද එයා Excel හදාගෙන එයාගේ මාසේ දේවල් හැමදේම එයා ලස්සනට මැනේජ් කරනවා. මම දැකලා තියෙනවා රෙකෝඩින්ග්ස් වලට එහෙම මම ගියාම. එයා හැමදේම ඒ ටික හරියට හදලා තමයි වැඩක් පටන් ගන්න උන. හැමදේම මාර පිළිවෙලයි. ඉතින් එයා තමයි හරියන්නේ. මොකද ලංකාවේ ෆයිනෑන්ස් කියන දේ ගැන කතා කරොත් පිළිවෙල කියන එක ගොඩක් වැදගත්. ඉතින් ඩොකා තමයි හරියන්නේ කියන්නේ. හෙල්ත් පැත්තට අපි විග්ඝර්ෂව දාමු. මම වෙන මොකුත් කියන්නේ නැහැ. විග්ඝර්ෂ තමයි ලංකාවේ හෙල්ත් පැත්තට සුදුසුම කෙනා. එයාට දෙමු. මීඩියා බාර දෙන එකම වග්මීට. වග්මී තමයි හොඳ. මොකද එයා මේ කරන වැඩ දැන් ගොඩක් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ එයා කරන වැඩත් එක්ක මීඩියා කියන දේ වග්මීට තමයි අපේ ඉන්ඩස්ට්‍රි ඇතුළේ රැප් ඉන්ඩස්ට්‍රි ඇතුලෙන් දෙන්න සුදුසුම වග්මී. මීඩියා වග්මී. এডুকেෂන් එකෙන්ම දෙමු අපි බෝන් ලෝඩ් මානසිකට දෙන්න ඕනේ එකෙන්ම এডুকেෂන් කියන දේ. මොකද පොතේ දැනුම විතරක් නෙවෙයි ගොඩක් දේවල් ඊට වඩා තර්කණය කියන එකේ ඉඳලා උගන්වන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙන දෙනම ලෙවල් එකක ආටිස්ට් කෙනෙක් බෝන. ඉතින් මානසික තමයි එකෙන්ම හරියන්නේ ලංකාවේ এডুকেෂන් පැත්ත බාර දෙන්නේ. youth affairs වලට අපි රීසිව දාමු. රීසි තමයි මේ දවස්වල එයාට මාර ක්‍රවුඩ් එකක් ඉන්නවා. ඒ යං ක්‍රවුඩ් එක මාර විදිහට එයා මැනේජ් කරගෙන එයා ලස්සනට කැරියර් එක ග්‍රෝ කරනවා. එයා මාර විදිහට එන්ගේජ් වෙලා ඉන්න ෆෑන්ස්ලා එක්ක. ඉතින් රීසි තමයි හරියන්නේ youth affairs වලට මම දකින විදිහට. public security affairs අපි ඒක බාර දෙමු ෆිල්ටිට. ෆිල්ටිට තමයි ඒක හරියන්නේ. මේක මේ අපහාස කරනවා නෙවෙයි බොක්කෙන්ම කියන්නේ. right අපි ස්පෝර්ට්ස් පැත්ත බාර දෙමු වයිල්ඩ් ස්කේට්ට. වයිල්ඩ් ස්කේට් තමයි හරියන්නේ ඇත්තටම ස්පෝර්ට්ස් පැත්තට. මොකද එයාගේ වීඩියෝස් බලලා තියෙන අය දන්නවා එයා දඟලලා කරලා එයා මාර කික් එකක හැම වෙලේම ඉන්නේ. ඉතින් ස්පෝර්ට්ස් පැත්ත අපි වයිල්ඩ් ස්කේට්ට බාර දෙමු. ටූරිසම් පැත්ත අපි බාර දෙන්න ඕනේ අනිවාර්යෙන් DKMට.
එයා ඩවුන් සවුත් වල මාර මැච් එකක් ගන්නවා. එයා ලයිව් පර්ෆෝම් කරනවා. කට්ටිය එන්ගේජ් කරගෙන. එතකොට ටුවරිසම් පැත්ත එයාට නැති. එයාට ඇත්තටම නැතිනේ DKM තමයි හරියන්නේ. ලංකාවේ ටුවරිසම් බාර දෙන්න එයාට තමයි අයිඩියා එකක් තියෙන්නේ. women and child affairs අපි ඒකත් විගර්ෂයට බාර දෙමු. මොකද පොඩි ළමයි හරි ආදරේ බිගීට. බිගීට මාර විදිහට එන්ගේජ් වෙනවා. පොඩි කට්ටිය. women and child affairs පැත්ත අපි බිගීට බාර දෙමු. women පැත්තත් එයා මැනේජ් කරගයි. එයාට පුළුවන්. religious and cultural පැත්ත එකෙන්ම රවිජයට බාර දෙනවා. මොකද ඒ ගැන ලොකු knowledge එකක් එයාට තියෙනවා. එයාගේ tracks ඇහුවම ඕන කෙනෙක්ට තේරෙනවා එයාට. ඒ පැත්ත ගොඩක්. පළවෙනි එක විදිහට මම ගන්නවා 30 track එක ගන්න. 30 track එක මම ඇත්තටම කරේ අරගලේ දවස්වල. ඒ track එක produce කරේ රකුසා. shout out to රකුසා. ඉතින් එතනදී මට සැනියව හම්බුණා වීඩියෝ එක ගහද්දි. මොකද සැනිය එක්ක මම කලින් slow motion track එක කරලා තිබ්බා. මට කවදාවත් සැනියව හම්බෙලා තිබ්බේ නැහැ. අපි දෙන්න face to face කවදාවත් හම්බෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒ වීඩියෝ එක ගන්න මම ඒ ගිය දවසේ මට සැනියව හම්බුණා. ඉතින් අපි එදා පොඩ්ඩක් කතා කරලා සෙට් වුණා. ඒක තමයි මට ඒ දවස් පොඩ්ඩක් අර අමතක වෙන්නේ නැති මූමන්ට් එකක් විදිහට තියෙන්නේ. දෙවනියට මම ගන්නවා පවන track එක කරේ රිවර්ස්ටන් වල වීඩියෝ එක. ඒකේ ප්‍රොඩියුස් කරේ රකුසා. මම මෙතනින් තව දෙකක් කියනවා. ඒ දෙකත් ප්‍රොඩියුස් කරේ රකුසාම තමයි. ඒ රිවර්ස්ටන් වල තමයි මම පවන track එකේ වීඩියෝ එක කරේ. මගේ හොඳම යාළුවෙක් මාතලේ මාධව මට මාර සපෝට් එකක් දුන්නා. එයාලා තමයි වීඩියෝ එක ගැහුවේ. හිතුමතේ කියලා තියෙනවා යාළගේ YouTube channel එක. ඒ crew එක තමයි මාත් එක්ක වැඩේ කරේ. ඉතින් අපි රිවර්ස්ටන් වල මුළු දවසම මාර පන්නයක් ගත්තා. ඒ වීඩියෝ එක ලස්සනට කරලා දුන්නා. thank you. තුන්වෙනි track එක විදිහට මම ගන්නවා මම වැරදිද track එක. ඒක ඇත්තටම story telling track එකක්. පාරේ ළමෙක් ගැන තියෙන story එකක්. track එක අහපු නැත්නම් ගිහිල්ලා අහන්න. story telling එකක් විදිහට මම පළවෙනියටම ලියපු track එක. මම selfie rap එකක් කරා කොරෝනා දවස්වල. ඒ track එකම original version එක තමයි මම වැරදිද කියලා release කරේ. ඒක lyric video එකක් මම දාලා තියෙනවා මගේ YouTube channel එකේ. ලොකු අර wow memory එකක් නැහැ. ඒක මට කියන්න ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ඒ track එකට මම ගොඩක් ආසයි. මගේ favorite track එකක්. ඊළඟට මම ගන්නවා DOS කියන්නේ මම කරපු ප්‍රොජෙක්ට්ස් වලින් මම ආසම track එකක්. ඒකේ ඇත්තටම old school track එකක්. ඒක produce කරේ රකුසමයි. ඒ track එකට මම ගොඩක් ආස. ඒකේ වීඩියෝ එක කරේ මගේ ළඟම සුපිරියාලුවෙක් උදාන නදුන්. එයා ඇත්තටම මේ underground music කරන කෙනෙක්. trance techno ඒ මේ tracks produce කරන producer කෙනෙක්. කලින් hip hop කරා. දැන් හැබැයි ගොඩක් ඒවා තමයි යා ફોකස් කරන්නේ. යා ප්ලේ කරනවා පාටිස් වල. big shout out to දානනදු. thank you මචං. එයා තමයි මේ වීඩියෝ එක ෂූට් කරේ. එයා හොඳ DOP කෙනෙක්. multi talented පොරක්. ඊළඟට මම ගන්නවා ගේමෙන් track එක තමයි මම අන්තිමට මගේ channel එකේ දාපු වීඩියෝ එක. මේ වෙද්දි තව එකක් එන්න තියෙනවා. ගේමෙන් track එක ඇතුලේ ලොකු ස්ටෝරි එකක් තියෙනවා. මම ඒක කියන්නේ නැහැ. ඒක කියන්නේ ගියොත් මේක මදි වෙනවා ටයිම් එක. ඒක ඇත්තටම unforgettable memory එකක්. හරි. ඒක තිබ්බ එකක් අපි සොයිසපුර තමයි මේ ෂූට් එක කරේ. ඉතින් ෆ්ලැට් එක ඇතුලේ අපි ෂූට් එක කරන්න යනකොට ඊට කලින් ආපු ෆිල්ම් ක්‍රූ එකක් හොඳටම කරලා ගිහිල්ලා තිබ්බා. ඉතින් එතන මිනිස්සු පොඩ්ඩක් ඒකට අපිත් එක්ක මේ රණ්ඩුවට වගේ එන්න ඇවිල්ලා මේ අපි ඒ කට්ටියට එක්ස්ප්ලেইন කරලා ඊපස්සේ එයාලා ඒක තේරුම් අරගෙන අපිට සපෝට් එකක් දුන්නා. ඉතින් අපිට ඕන එක ෂොට් එකක් තිබ්බා. ඒ ෂොට් එක අරගෙන අපි දැන් escape වුණා. මේ ඊට පස්සේ අපි ආවේ පෙටාවල තමයි එතනින් එහාට සම්පූර්ණ ෂූට් එක සිද්ධ වුණේ. ඉතින් ඒක Pixroid Bioscope Mania collaborate කරලා කරපු වැඩක්. ඒ ක්‍රිව් එකෙත් හිටියා මගේ ළඟම යාළුවෝ සෙට් එකක්. ඉතින් ඔක්කොටම thank you. මේ ඒක තමයි මම කරපු ලොකුම වැඩේ. මේ වෙද්දි මම කරලා තියෙන ලොකුම ප්‍රොජෙක්ට් එක. අනිත් මිනිස්සුන්ට උදව් කරන එක හොඳ quality එකක්. ඒ කියන්නේ මිනිස්සුන් ඇත්තටම කවුද ඉන්න තත්ත්වයට වඩා තරකට ගන්න හදන මිනිස්සුන්ට මම කැමතියි. ඒ කියන්නේ එයාලට දෙයක් කරගෙන තව කෙනෙක්ව ඒ තැනට ගේන්න හදන මිනිස්සුන්ට මම කැමතියි. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි මෑත කාලෙක මම දැක්කා අශේන් සේනාරත්න. ඒක හොඳ quality එකක් මචං. සුපිරි. එයාගේ අරමුණ
ඒ වගේ පිරිසිදු අරමුණක් නම් ඇත්තරම ඒක මාරම කොලිට එක නියමයි. සෝෂල් මීඩියාවල ගේමක් ගහන්න හදන ගොල්ලොන්ට ඒ දෙන සපෝට් එක මරු. මම බෑඩ් කොලිටි එකටත් අශීර්ණම ගන්නවා. මොකද ඒක ලේසි. මචං මෑත කාලෙක ඔයා ගෙනාපු ස්ට්‍රීට් රැපර් හරි ඔයා කරපු වැඩේ නියමයි සුපිරි මං කැමතියි. ඒ වුණාට ඔයා එයාව රැපර් කෙනෙක් විදිහට ස්ට්‍රීට් රැපර් කෙනෙක් විදිහට එතනින් එළියට දාලා රැප් අහන්න ඉන්න ඔඩියන්ස් එකට ඔයා දුන්න ඉන්ෆ්ලුවන්ස් එක වැරදි මචං. ඔයාගේ හොඳ ක්වොලිටි එක මම ඒකත් ඇප්‍රීෂিয়েට් කරනවා. මේක මෙතනදී මම වත් එක්ක ඇග්‍රී වෙන්නේ නැහැ. මේක ඔයාගේ බෑඩ් ක්වොලිටි එක. yes that's it. එහෙනම් thank you. හැමෝටම ජය වේවා. peace out.